YouTube අවකාශයේ සියලුම දෙනාට ආයුබෝ වේවා කියමින් ධනට පිනට ලැබී එම වගේම සෝභා දහමට අවනත සියලු දෙනා අද මා සමග පුණ්‍ය කටයුත්තකට එකතු වෙන්නේ කියලා මම හදවතින්ම ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මම ගිය නත්තලට දෙසැම්බර් මම සියනතු ගම අන්දවැසියන්ට ආධාර කරා. ඒ ආධාර කරේ මම විදේශගත සැමකියන් සහ ලංකාවේ ඉන්න YouTube මගේ පැන්ස්ලගේ ආධාර උපයෝගී කරගෙන තමයි ඒ අයට උදව් කරේ. ලක්ෂයකට ආසන්න මම ඒ වෙලාවේ ආධාර කරා. ලක්ෂයකට ආසන්න මුදල් එකතු වුණා. ඇත්ත වශයෙන්ම දැන් එන සිංහල අවුරුද්දටත් ඒ අයට මං ආධාර උපකාර කරන්න බලාපොරොත්තුෙන් සිටිනවා. ඉතින් එයට ඔයාලා සියලු දෙනා පුළුවන් විදියට මේ අයට ආධාර උපකාර කරන්නේ කියලා මම හදවතින්ම ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ අන්ධ මිනිස්සු ඒ අයට ලෝකෙ පේන්නේ නැහැ. එයා ජීවත් වෙන්නේ හරි අමාරුවෙන් පොඩි සොයන් රැකියාවක් කරගන්න තමයි එදා වෙලා හම්බ කරන් කන්නේ. ඉතින් මෙතන ඉන්නව මේ පවුල් 28ක්. ඉතින් මේ පවුල් 28ට සිංහල අවුරුද්දට එයාට ආධාර උපකාර කරන්න පුළුවන් සියලු දෙනා මාහට කතා කරන්න. එම වගේම විදේශගත ඉන්න ධනවතුන් සහ අපේ රටේ ඉන්න ධනවතුන් ඒ අයට මෙදා සැරේ සිංහල අවුරුද්දට රෙදි අරන් දෙන්න ආධාර කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. අපි සිංහල අවුරුද්දට ඒ අයට රෙදි අරන් දෙන්න ධනවතුන්ට මම කියනවා එහෙනම් පුළුවන් නම් ඔයාලා ඒ අයට ආධාර කරන්න. මොකද ඇස් දෙක පේන්නේ නැති මවුසෙකුට සිංහල අවුරුද්දකට රෙදි කෑල්ලක් කරන් දෙනවා කියන්නේ ඒක මිල කළ නොහැකි පුණ්‍ය කර්මයක්. මොකද අපට මේ ලෝකේ ලස්සනට බලන්න පුළුවන්. ඒ අයට මේ ලෝකේ ලස්සනට පේන්නේ අපි මතු උපදින හැම භවයකම මේ ලෝකේ ලස්සනට බලන්න ඔබ කරන මේ පින හේතු වාසනා වෙනවා. ඉතින් ඒ අයට ආධාර උපකාර කිරීම සහ ඒ අයට සිංහල අවුරුද්දට අලුතෙන් රෙදි අරන් දීමට ඔබට උපකාර කරන්න පුළුවන් නම් මගේ WhatsApp නම්බර් දෙක දාන්න. ඒට කතා කරන්න. එම වගේම මම ගිය සැරේ ඒ අයට ආධාර කරපු වීඩියෝ කෑල්ලක් දාන්න. ඒකත් බලාගෙන යමු. එහෙමනම් ධනට පිනට කැමති සියලු දෙනා මා සමග එකතු වන්න. ඔබට ಜಾති පින්. හාය යාළුවනේ සේනතු ගම්මානේ අන්ධ වැසියන්ට ආධාර උපකාර කරන්න ආවා. මෙන්න ඔයාලා දුන්න ආධාර මම ඉතින් මේ ආධාර ලිස්ට් එක කියන්න යන්නේ කියලා මේ කට්ටියට මේ ආධාර ටික බෙදලා දෙනවා. මේක මූලිකත්වය ගත්තේ ඩෙන්මාර්ක් වල ඉන්න සුජාත මැඩම්. එතුමිය එව්වා 20000ක්. එතුමියගේ නංගි ලලිතා මහත්මිය එව්වා සයිප්‍රස් වල ඉඳලා 20000ක්. ජයන්ති මහත්මිය එව්වා ඉතාලි වල ඉඳලා. එයා දැන් ලංකාවට ඇවිල්ලා තින්නේ අම්මා ලෙඩ වෙලා හන්දා. එයා එව්වා 16000ක්. රෝවන මහා මිත්‍රයා මගේ යාළුවා එයා එව්වා මට රුපියල් 10000ක්. එතකොට ඩීජේ රූපතුංග මහතා කිරිබත්ගොඩ ඉඳලා එව්වා රුපියල් 2000ක්. ඒ වගේම ඩීජී කිස්සිරි මහතා එයා තමයි තේකොළ කිලෝ 40ක් එව්වා. එයා මේ අගලිය පොම්පාවුස් බද්දේගම කිලෝ 15 සෝරි කිලෝ 15ක් එව්වා අගලිය පොම්පාවුස් බද්දේගම ඉඳලා. ඊට පස්සේ පෝල් ගෙඩි 30ක් දුන්නා මේ කවුද අපේ මේ චන්දන මහත්මයා WVP චන්දන මහත්මයා වැලිපතේ වල පොල් ව්‍යාපාරිකයා. ඊට පස්සේ පොල් ගෙඩි 22ක් දුන්නා ටිකෝ ප්ලස් ගායක සුජීව ගමගේ මහත්මයා. මෙන්න මේ කට්ටියගේ දුන්නු ආධාර අපි එකතු කරගෙන මෙන්න මෙයාට දැන් බෙදලා දෙන්න හදනවා. ඒ වගේම ආධාර දුන් සියලු දෙනාට මම හදවතින්ම පින් අනුමෝදන් කරනවා. ඒ අයගේ රැකිරස්සා සහ ඒ අයගේ දෙමව්පියන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. මේ අය ඔයාලට වෙනම පින් දේවි. අපි මේ අයට ආධාර දෙන්න දැන් ආරම්භ කරනවා.
ස්තුතියි.